හොඳ යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි බලන්න යන්නේ My Hero Academia Season 1 6 වෙනි එපිසෝඩ් එක. වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන අපි යමු අද කතාව බලන්න. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ කලින් එපිසෝඩ් එකේ වගේ ඩෙකු බෝලය විසික් කරනවා. අයිසාවා බෝලය ගියපු දුර බලන ගමන් හිතන්නේ ඒක බලය මත රැඳුණු විසිකිරීමක් නෙමෙයි. එයා බලය එයාගේ ඇඟිලි තුඩු වලට විතරක් යොමු කරාද? එතකොටම ඩෙකු අයිසාවස දැක්කද මට තාම හෙලවෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට අයිසාවා මූනම් කියලා පුදුම වෙනවා. ඉතින් වටපිටේ ඉන්න කට්ටියත් පුදුම වෙනවා. කට්සුකීට නම් පට්ටම පුදුමයි. මූට කොහෙන්ද බලයක් හම්බ වුනේ කියලා. එයාට මතක් වෙනවා අර ඉස්කෝලේදී ඩෙකු කියනවා කෙනෙක් මට කිව්වා ඔයාට වීරයෙක් වෙන්න පුළුවන් කියලා කියන සීන් එක. කට්සුකීට මල පනිනවා. කට්සුකී මොකක්ද වෙන්නේ කියලා ඩෙකුට ගහන්න හදනකොට අයිසාවා එක නතර කරනවා. ඒක කරන්නේ අයිසාවා ළඟ තියෙන අර පටි වලින්. කට්සුකී කියන්නේ මේවා මාර හයියයිනි කියලා. එතකොට අයිසාව කියන්නේ මේවා හදලා තියෙන්නේ කාබර් ෆයිබර් වලින් සහ විශේෂ ලෝහ මිශ්‍රණයකින් හදපු කම්බි එකතු කරලා. කරදර කරන එක නවත්තන්න. මගේ පවර් එක පාවිච්චි කරවන්න හදන එක නවත්තන්න. මොකද මගේ ඇස් දෙක වෙවුලනවා. අපිට දැන් අයිසාව ගැන කියන්නේ මෙන්න මෙහෙම. ෂෝටා අයිසාවා එයාට බලන අයගේ පවර්ස් මකන්න පුළුවන්. ඉතින් දැන් ආයෙත් පරීක්ෂණ ටික පටන් ගන්නවා. කට්සුකීට නම් පට්ටම තරහයි. එයාට මතක් වෙනවා එයාලා පොඩි කාලේදී කට්සුකී කියනවා ඔයාට මොන පවර් එක හම්බ වුණත් මාව පරද්දන්න බෑ කියලා. ඩෙකුත් ඒක නම් ඇත්ත කියලා කියනවා. එයාට දැන් පට්ට තරහයි. ඉතින් දැන් හැම පරීක්ෂණයක්ම ඉවර වෙලා ලකුණු දෙන වෙලාව බලනකොට ඩෙකු තමයි අන්තිමයා. එයාව අස්කරයිද කියලා බයේ ඉන්නකොට අයිසාව කියන්නේ අස්කරනවා කිව්වේ බොරුවට. ඒක ඔයාලගේ හැකියාවන් වල උපරිමේ එළියට ගන්න කරපු රැවටීමක් කියලා කියනවා. ඒ මදිවට ඒක සාධාරණ රැවටීමක් කියලා තවත් පැහැදිලි කරනවා. කට්ටියම පට්ටමවුල් බොරුවට අහුන එකට. ඉතින් පන්ති ඉවරයි කියලා අයිසාව යන ගමන් කියන්නේ මේක පෙන්නලා වයසක නෝන ලබා ඔය ඇඟිල්ල හදාගන්න. හෙට මීට වඩා අමාරු වෙයි. ලෑස්ති වෙන්න කියලා මෙතනින් යනවා. මේ ටික කියන්නේ ඩෙකුට. එතකොට ඩෙකු හිතන්නේ අන්තිම තැන ඉඳන් පටන් ගත්තත් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ හීනෙට ළඟා වෙන්න තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මයිට් අතරමඟ හම්බ වුණ අයිසාවට බනිනවා කට්ටියව රැවට්ටුවා. ඔයා කලින් අවුරුද්දේ ඇත්තටම කට්ටියව අයින් කරා. එයාලා දුර්වලයි කියලා දැනුණ ගමන් ඔයා මේ පාර කරේ නැත්තේ එයා ළඟ හොඳ බලයක් තියෙනවා කියලා දැනුණ නිසා නේද? එතකොට අයිසාවා ඔයා මොකද ওই තරම් මෙයාට උදව් කරන්නේ? එයාගේ හැකියාව බිඳුව උනේ නෑ. එච්චරයි කියලා මෙතනින් යනවා. මයිටුත් හිතන්නේ අපි දෙන්න නම් යාළුවෝ විදියට ගැලපෙන්නේ නෑ කියලා. ඉතින් එදා මහවස ඩෙකු වෙන අමාරුවෙන් තමයි ඉස්කෝලෙන් යන්නේ. යන ගමන් ඊට නවත්තලා අහන්නේ ඇඟිල්ල සනීපද කියලා. අපිට පෙන්නනවා කලින් රිකවර් ගර්ල් ඩෙකුව සනීප කරවනවා. ඒත් එක්කම ඩෙකුට නිදි මතක් වෙනවා. රිකවර් ගර්ල් කියලා දෙනවා එයාගේ පවර් එක වෙන්නේ කොහොමද කියලා. සුවීමේ හැකියාව උත්තේජනය කරන එක තමයි එයා කරන්නේ. ඒකයි ඩෙකුට නිදි මතක් එන්නේ. ඒකෙන් වෙන්නේ ඩෙකුගේම ශක්තිය එළියට පිට කරන එක. ඉතින් වර්තමානයේ මෙතනට උරරාක එනවා. දෙන්නත් එක්ක තොරතුරු බෙදා ගන්න ගමන් ආන්නේ ඔයා ඊඩා මේ ඉන්නේ ඩෙකු නේද? එතකොටම ඩෙකු මම ඉසුකො මිදෝරියා. ඩෙකු කියන්නේ කට්සුකි මට විහිළුවට කියන නම. එතකොට උරරාක කියන්නේ ඩෙකු කියලා කියනකොට මට ඇහෙන්නේ ජපන් භාෂාවෙන් ඔයාට පුළුවන් කියනවා වගේ දෙයක් කියලා. එතකොට ඩෙකු මම ඩෙකුම තමයි කියලා රතු වෙනවා. ඉතින් පරණ දේවල් මතක් කරන ගමන් ඩෙකු දෙන්නත් එක්ක ඇවිදන් යනවා. එතනින් කට් කරලා අපිට මයිට්ව පෙන්නනවා. එයා හිතන්නේ නිදහසේ ඉන්න වෙලාවක් නෑ කොල්ලෝ. ඇත්ත දේ පටන් ගන්න හෙටයි කියලා. ඉතින් දැන් ඩෙකු කියන්නේ UA එකේ විෂය නිර්දේශය උදෑසන ඉංග්‍රීසි වගේ සාමාන්‍ය අනිවාර්ය පන්තියක් තියෙනවා. ඊළඟට දවල් කෑම වෙලාව. දවල් කෑම නම් පට්ටම රහ පාටයි. හැමෝම ආසාවෙන් කනවා. අන්තිමට වීර මූලික පුහුණුව. ඉතින් මම මෙතන කියාගෙන පන්ති කාමරය ඇතුළට මයිට් එනවා. කට්ටියටම පට්ටම පුදුමයි. ඉතින් සටන් පුහුණුවක් කරන්න හදන්නේ. වීර මූලික පුහුණුව කරන්නේ මයිට්ම තමයි. ඉතින් කට්ටියගේ වීර ඇඳුමුත් පෙන්නනවා. මයිට් කියන්නේ ඇඳුම් ටික ඇඳගෙන බීට භූමියට එන්න කියලා. ඉතින් කට්ටිය එතනට යනවා. කට්ටිය පට්ටම ගැම්මෙන් ඉන්නේ අලුත් ඇඳුම් ටිකත් ඇඳගෙන. ඉතින් ඩෙකු පැහැදිලි කරනවා තෝරා ගැනීමේ පරීක්ෂණයට පස්සේ ඇඳුම් හදන්න මෝස්තර හා මිනුම් ගත්තා කියලා. සති 3කට කලින් අපිට පෙන්නනවා ඩෙකුට ඇඳුම් දීවනාව ලබා ගන්න එයාගේ පවර් එක ලියාපදිංචි කරන්න නගර ශාලාවට යන්න තියෙනවලු. දැනට ඩෙකුට ලැබිලා තියෙන්නේ පවර් එකක් නෑ කියන සාතිකය. ඉතින් ඩෙකු මයිට කතා කරාම එයා කරන්න ඕන දේවල් කියලා දෙනවා. එතකොටම අම්මා ගෙදර එනවා. ඩෙකුගේ අතින් මයිට් කතා කරන ගමන් ඉන්නකොටම කෝල් එක කට් වෙනවා. අම්මා ඇවිල්ලා
ගිහිල්ලා ඩෙකුට හීරෝ ඇඳුමක් පෙන්නනවා. ඩෙකු කලින් දවසේ නිින්ද ගිහින් ඉන්නකොට අම්මා නෝට්බුක් එක දැකලා ඒකේ තිබිලා අම්මා ඒ වගේ ඇඳුමක් හදන්න ඇවිල්ලා අම්මා කියන්නේ මම කියපු දේ මට දිගටම වද දුන්නා. මම එදා අත්හැරියා. ඒත් ඔයා හැමදාම ඔයාගේ හීන පස්සෙන් ගියා. සමා වෙන්න ඉසුකු. දැන් ඉඳන් මම මට පුළුවන් හැම දෙයකින්ම ඔයාට විවෘතව උදව් කරනවා. ඉතින් වර්තමානයේ ඩෙකුත් සතුටින් ඒ ඇඳුම අඳින්නේ මේ මගේ අම්මගෙන් ලැබුණ දෙයක්. මම ඒක නැතුව වෙන මොකක් අඳින්නද? ඒක පහසු නැතත් ඒක නවීන නැතත් කමක් නෑ. මගේ හීරෝ ඇඳුම තමයි මේක කියලා කට්ටිය ඉන්න තැනට එනවා. උරරාක ඩෙකුව දැකලා කියන්නේ දැන් නම් ඔයා පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් වගේ. මගේ ඇඳුම ටිකක් ඇඟට හිර වැඩි. එතකොට එහා පැත්තේ ඉන්න කොටා මම ඒකට කැමතියි කියලා කියනවා. ඩෙකුට වචන කියාගන්න බෑ ඒ ඇඳුම දැකලා. ඉතින් මයිට් හිතන්නේ මගේ කොණ්ඩේ විදිහමයි සහ මගේ හිනාවට හරියන්න ඩෙකු ඇඳුම හදාගෙන කියලා. ඉතින් සටන් පුහුණුව පටන් ගන්නවා. වෙනදා වගේම ඊඩ ප්‍රශ්නයක් අහනවා. එයා අහන්නේ අපි ආයෙත් නාගරික සටනක් පවත්වනවද කියලා. මයිට් කියන්නේ නෑ. අපි පියවර දෙකක් ඉදිරියට යන්න හදන්නේ. දුෂ්ටයින් එලිමහනේ විතරක් නෙමෙයි. ගෘහස්තවත් ඉන්නවා. මේ පන්තියේදී කරන්න හදන්නේ ඔයාලව වීරයන් වයි දුෂ්ටයන් වයි විදිහට බෙදලා දෙන්න ගානේ ගෘහස්තව සටන්වල යොදවන එක. විශේෂම දේ තමයි ඔයාලට හම්බ වෙන්නේ රොබෝලා නෙමෙයි ඇත්ත මිනිස්සු. කට්ටියටම දැන් ගොඩක් ප්‍රශ්න. මයිට් මල පැනලා කියන්නේ ගොඩ නැකිල්ලක දුෂ්ටීන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා මිසයිල් එකක් ආරක්ෂා කරනවා. වීරයින්ට තියෙන්නේ දුෂ්ටයින්ව යටත් කරලා අර මිසයිල් එක අක්‍රිය කරන්න. වීරයෝ සහ ප්‍රතිවාදීන් තීරණය කරන දිනුම් මැදීමකුත් කරනවා. ඉතින් ඉංග්‍රීසියකරු A සිට J දක්වා ටීම් වලට බෙදනවා. ඉතින් ටීම් A එකේ ඉන්නේ ඩෙකුයි උරරාකයි. ඩෙකුට උරරාක කොච්චර කතා කරත් ඩෙකුට කතා කරගන්න ලැජ්ජයි. ඉතින් මයිට් දුෂ්ටයින් වයි වීරයින් වයි තෝරනකොට හම්බ වෙන්නේ A කණ්ඩායම සහ D කණ්ඩායම. A කට්ටිය වීරයින්, D කට්ටිය දුෂ්ටයින්. හොඳම සීන් එක කියන්නේ A ටීම් එකේ ඩෙකුයි උරරාකයි. D ටීම් එකේ ඉන්නේ කච්චොගෙයි ඊඩයි. අනිත් අයව නිරීක්ෂණ කාමරයට යවනවා. ඩෙකු කච්චුකී දිහා නිකන් බැලුවත් කච්චුකී පට්ට තරහින් ඉන්නේ. ඩෙකු ගැම්ම අරන් කච්චුකී දිහා බලනකොට කච්චුකීට තවත් මල පනිනවා. D ටීම් එකේ අයට විනාඩි 5ක් දෙනවා ලෑස්ති වෙන්න. ඊට පස්සේ වීර කට්ටිය ගිහින් පහර දෙන්න ඕන. ඉතින් මයිට් උපදෙස් දීලා D ටීම් එකේ අයව යවනවා. ඉතින් කච්චුකී ඊඩයි ඇතුළට යනවා. ඊඩ කියන්නේ මට දුෂ්ටයෙක් වෙන්න උනේ එක දුකක්. ඒ වගේම මේ මිසයිලය කඩදාසි එකක්. එතකොට කච්චුකී යන්නේ ඔයා හිතනවද ඩෙකුට විශේෂ හැකියාවක් තියෙනවා කියලා. ඊඩ කියන්නේ ඔයත් ඒක දැක්කනේ. ඒත් ඒක එයාගේ ඇඟට හරියන්නේ නෑ. ඔයාට එයාත් එක්ක තරහක් තියෙනවා වගේ. එතකොට කච්චුකී හිතන්නේ මාව රවට්ටන්න තරම් උඹ එටිතර වුණාද? තෝ තාමත් පොත්ගුල්ලෙක් විතරයි කියලා හිතනවා. එතනින් කට් කරලා වීර ටීම් එක පෙන්නනවා. උරරාක කොච්චර කතා කරත් ඩෙකුට දාඩිය දාලා කතා කරගන්නවත් බෑ. ඩෙකු බය වෙලා ඉන්නේ කච්චුකී අනිත් ටීම් එකේ ඉන්න නිසා. ඩෙකු කියන්නේ එයා අමාරු චරිතයක්. ඒත් එයාගේ ඉලක්කය සහ විශ්වාසය, ශාරීරික ශක්තිය සහ එයාගේ විශේෂ හැකියාව ඒව පුදුම සාගතයි. මගේ ඒවට වඩා ඒව නියමයි. ඒ නිසාම මට ඊට වඩා කරන්න වෙනවා. මම අද පරදින්නේ නෑ. උරරාක කියන්නේ පිරිමින් අතර දෛවෝපගත සටනක්ද? ඩෙකු කියන්නේ මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙම කිව්වත් උරරාක කියන්නේ අපි කණ්ඩායමක්. ඒක අපේ ප්‍රශ්නයක්. අපි මේක අනිවාර්යෙන් දිනමු කියලා කියනවා. ඉතින් සටන පටන් ගන්නවා. නිරීක්ෂණ කාමරයේ ඉන්න මයිට් හිතන්නේ මිදෝරියා. ඔයා ඒක ශිෂ්‍යයෙක් විතරයි. මම ඔයාට දැඩි ලෙස තමයි ලකුණු දෙන්නේ. ඉතින් දෙන්න ඇතුළට යනවා. ඉතින් ඩෙකු කරන්න හදන්නේ එයාගේ පවර් එක යූස් නොකර උරරාකගේ පවර් එකෙන් සටන දිනන්න. මොකද ඩෙකුට බලය පාලනය කරගන්න බැරි නිසා. ඉතින් එකපාරම කච්චුගේ මෙතනට කඩාගෙන පනිනවා. එකපාරකින් ඩෙකුගේ මාස්ක් එකේ පැත්තක්ම ඉවරයි. නිරීක්ෂණ කාමරේ ඉන්න අය පුදුමෙන් ඒක දිහා බලාගෙන ඉන්නවා. එයාලා මේ 4 දෙනා ගැන එක එක දේවල් කියවන්න ගන්නවා. මේගොල්ලෝ හෙන පුදුමෙන් බලාගෙන ඉන්නේ. දැන් කච්චුකී පාරක් දුන්නත් ඩෙකු එකපාරම කච්චුගේගේ අතින් අල්ලලා පොළවේ ගහනවා. පට්ට සීන් එකක් ඒක. ඩෙකු කියන්නේ කච්චුකී ඔයා සාමාන්‍යයෙන් පහර දෙන්නේ දකුණු අතින්. ඒක තමයි ඔයාගේ පළවෙනි මූවමන්ට් එක. මම ඒක කොච්චර දැකලා ඇද්ද? මම ඒක අර පොතේ ලිව්වා. ඔයා එදා පුච්චලා විසි කරපු පොතේ. ඒක විතරක් නෙමෙයි සුපිරි හැම වීරයෙක්ගෙම දේවල් ඒකේ තියෙනවා. ඔයාට මට ඩෙකු කියලා කතා කරන්න පුළුවන්. මොකද ඩෙකු කියන එකේ තේරුම වැඩකට නැති එකා කියන එක නෙමෙයි. ඔයාට පුළුවන් කියලා කියන එක. ඔයාට ඇහුණද ඩෙකු කියන්නේ වීර නමක්?
උරලාකට මතක් වෙනවා ඒක එයා කියපු එකක් නේද කියලා. ඉතින් කට්සුකී නැකිටලා පරණ දේවල් මතක් කරන ගමන් කියන්නේ මම ඔයාගේ වෛර කරන්නේ ඔයා බය වෙලා හිටියත් ලොකුකම් දාන එකට. මෙන්න මේ ටික කියනවත් එක්ක මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. හැම දෙයකම අවසානයේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි පවුලේ අය සහ ඔයාගේ ආත්ම විශ්වාසයයි ඔයාගේ ජයග්‍රහණය පමණයි. ගිහින් එන්නම් සුබ දවසක්. ජය වේවා.